හායි කොහොමද අපි ඉතින් අද ඔන්න YouTube channel එකේ දෙවෙනි වීඩියෝ එක කරන්න හදන්නේ. අපි මෙහි වතුර බොන්නේ ටැප් වලින් එන මේ කඩෙන් ගෙනල්ලා. ඒකට වෙනම මැෂින් එකක් එහෙම තියෙනවා. බලමු ඉතින් කොහොමද වෙන්නේ කියලා. ඉතින් වතුර බෝතලෙත් දාගෙන අපි යනවා අපේ වතුර ගන්න කඩේට. මේ තමයි ඉතින් අපේ ගමන් සහායක. අපේ සෙම්පයි අයියත් එක්ක තමයි ඉතින් යන්නේ. මේ ලස්සනට ඉතින් පොඩි ඊටවල් වල මල් එහෙම වගා කරලා තියෙනවා. මම තමයි ඉතින් බොඩි දාන්නේ මෙහි. මෙතන තියෙනවා මේ කනත්තක් වගේ තියෙන්නේ මේ ජපන් අය බැලුවම. මේ වගේ තැන් වල වාහන පිටිපැත්තට මොනම කරලක් නැහැ. එන මාතරයක් අරන් තියෙනවා. අල්ලාට දැන් ට්‍රේන් එකක් එන නිසා මෙතනින් පාරෙන් එහා පැත්තට යන්න බෑ. වහලා තියෙන්නේ. බලමු ඉතින් දැන් ට්‍රේන් එකකුත් එනවා. දකුණු පැත්තට තමයි යන්නේ. පාර ඉබේම ඕපන් වෙනවා යන්න. මේක තමයි අපේ වතුර ගේන බෝතලේ. මේක ලීටර් 4 හරි 5 හරි හරියට මතක නැහැ. පාලට කලින් හිටියොත් ඉතින් ගඟක් පෙන්නවා. මේ තියෙන්නේ තව ගඟක් අපේ ටවුන් එකෙන් යන. කලර් ලයිට් වලට ඉතින් මෙහි කලර් ලයිට් වලට තමයි ඉතින් ඕවා දැන් කලර් ලයිට් එකේ ඉන්න නැතුව අපි දැන් ගියෝ ඉතින් පොලිසිය එහෙම දැක්කම ඉතින් නඩු තමයි. අපි දැන් වතුර ගන්න යන්නේ ලොකු සූපයකට. ඒකෙත් ඉතින් වටයක් දාමු. මෙහි ඉතින් ඔය ලොකු සූපවල තියෙන වතුර, ඒ කියන්නේ අපිට මේ වගේ බෝතලයක් තියෙනවා. සල්ලි දීලා ඒක ගන්න තියෙන්නේ. ඊට පස්සේ ඉතින් ඒ බෝතලෙට ඕන තරම් වතුර ගන්න පුළුවන්. අන්න කලර් ලයිට් එක ඕපන් වුණා. දැන් ඉතින් අපි යන් කඩේට. පල්ලි ගවිත්වන්න එකයි යනවා. වතුර ගන්න යන්න කිව්වට තව එතන කඩයක් තියෙනවා හાર્ඩ් ඔෆ් කියලා. ඉතින් මේ පැත්තට යන්න හිතුවා. එහෙනම් ඉතින් හાર્ඩ් ඔෆ් එකෙන් හම්බුමු. ඔන්න ඉතින් ආවා හાર્ඩ් ඔෆ් එක ගාඩ. අද නම් ඉතින් දවසක් නිසා ටිකක් කට්ටිය ඉන්න පාකින් එකේ වාහන පිළිලා තියෙනවා. ඒකට ගිහින් බලමු. ඒ තියෙන්නේ ඉතින් අඩුවට බයිසිකල් අඩුවට කිව්වට ඉතින් අඩුවටම නැහැ. මම ඉතින් සපත්කම තියෙන්නේ පාවිච්චි කරපු අඩුවට. බෝල අඳුම් තියෙනවා තව. මේක උඩ තියෙනවා ෆෝන් බඩු, එතකොට ලැප්ටොප් එහෙම අඩුවට ගොඩක් තියෙනවා. එහෙනම් ඉතින් උඩට තියෙන්නේ අඳුම් අර පොරණ ගෙවල් වලට දැන් මේ ජපානයේ තියෙන පරණ බඩු තමයි තියෙන්නේ. උඩ නම් ඉතින් තමයි කාර් එහෙම තියෙනවා. මේ පොඩි වුණාට ගණන් ඉතින් කහ පාට කාර් එක තියෙන්නේ 27500. ඒ කියන්නේ ලංකාවෙන් ඉතින් 50000කටත් වැඩි.
මේ ඉතින් ටීවී එහෙම තියෙනවා යෙන් 8800යි. එතන තියෙනවා JBL sound bar එකක්. yen 13200යි. ඉතින් පුටු එහෙම තියෙනවා මේස washing machine fridge ඔක්කොම මේ පැත්තේ තියෙනවා. ගිටාර් එහෙම ඕගන් සංගීත බඩු තමයි මේ පැත්තේ තියෙන්නේ. ඒක ගන්නවද? කැමරා එහෙම තියෙනවා. මේ පැත්තේ තියෙන ලැප් හදන්න ලැප් නෙමෙයි PC හදන්න එහෙම කෑලි තියෙනවා. අතන ෆෝන් තියෙනවා. මේ පැත්තේ නම් හදපු මැෂින් එක තියෙනවා. ආයි ලැප්ටොප් තියෙනවා. කොහොම තමයි තියෙන්නේ. මේ නම් ඉතින් ලොකල් එහෙම තියෙන්නේ මේ බ්‍රෑන්ඩඩ් බඩු තමයි තියෙන්නේ. ලස්සන කන්නාඩි දෙයක් තියෙනවා. ඒක yen 550යි වෙන්නේ නා. බලමු. Oh my god! Wow! මේක නිකන් හොඳයි වගේ අපි ඒක ගමු ඉතින්. මේ ඉතින් yen 550ක් දීලා කන්නාඩි දෙයක් ගත්තා. මේකෙම සුදු පාට දෙයක් ගෙදර තිබිලා දාගෙන ආවා. දැන් ඒක නම් සාප්පුවට දාගත්තා. දැන් ඉතින් යන්න හදන්නේ වතුර ගන්න කඩේට. මේ ළඟම තමයි. අපි එහෙනම් වතුර ගන්න කඩේ ගාවෙන් හම්බ වෙමු. ඉතින් වතුර ගන්න සූපර් එකකටත් ආවා. වතුර එක නම් ඉතින් පුරවගත්තා. දැන් ඉතින් මේ පාන් එහෙම තියෙනවා. රාමෙන් කප් රාමෙන් එහෙමත් තියෙනවා. ඉතින් මේ මෙහෙ තියෙන බෙන්තෝ තමයි මේ. මේ තමයි උණගිරි. තූන මාළුව කියලා තියෙනවා. ඒ රොණු කිරි එක තමයි මේ රසම. යෝගට් එහෙම තියෙනවා.
අයිස්ක්‍රීම් යෝගට් තමයි ඔය පැත්තේ තියෙන්නේ. ආයේ බීම ජාති තියෙනවා අර පැත්තේ. ආයේ මෙතනක් තියෙනවා. අර තියෙනවා ඔස්සට. ඊයර එහෙම තියෙනවා. තියෙනවා තක්කාලි සෝස් එහෙම. දැන් නම් ඉතින් බඩු මොනවත් ගන්න නෑ මං. කලින් බඩු එහෙම ගෙනින් තියෙන්නේ ගෙදර. සරි. පැත්තේ මස් එහෙම තමයි තියෙන්නේ ගොඩක්. මාළු එහෙම තියෙනවා. එතන වරපිටි දාලා තියෙනවා. කහ පාටින් ගාලා තියෙන වරපිටි දාපුවා තමයි. මේ තියෙන්නේ ඔක්කොම ඉතින් මස් තමයි. අශ්ව මස් තියෙනවා, චිකන් තියෙනවා, පෝක් තියෙනවා. හැම මස්යක්ම වගේ තියෙනවා. මේ පැත්තේ නම් ඉතින් දැන් මෙන්න මේකේ නම් වරපිටියක් දාලා තියෙන්නේ. ඒක 54යි ටැක්ස් එකත් එක්ක 58යි වෙන්නේ. එහෙනම් ඉතින් ඔන්න වතුර එක අරන් දැන් සූප් එකෙන් එළියට ආවා. අපි එහෙනම් ආයේ අලුත් වීඩියෝ එකකින් අලුත් දවසකින් හමු වෙමු. බයි බයි.